කොහොමද ඉතින් යාළුවනේ? ඉතින් අද වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලට තම්බේල් එකෙන් දකින්න ඇති. මේක මේ කුකරි වීඩියෝ එකක් නෙවෙයි. ඇත්තටම මේක අපි අපේ රටේ ගොඩාක් අසරණ වෙලා ඉන්නවා. අද වෙනකොට ලොකු විපතක් සිදු වෙලා මුළු ලංකාවම. ඉතින් අපිත් හිතුවා මේකට මොනවා හරි අපි කරන්න ඕනේ කියලා, දායකත්වයක් දෙන්න ඕනේ කියලා. ඉතින් අපි මේ පොඩි අපිට පුළුවන් විදිහට කෑම හදලා මේ දෙන්නයි යන්නේ. බත් පාර්සල් දෙන්න යන්නේ. ලොකු දුෂ්කර ගම්මානයකට. මේක දුෂ්කර ගමනක්. ඉතින් අපිට පුළුවන් විදිහට අපි මේ අඹ මාළුවක් හදනවා. අනිත් ඒවා නම් හදලා ඉවරයි. ඉතින් මේක ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මේක මට කොහොමත් වීඩියෝ ක්ලිප් දෙකකින් ගේන්න වෙන්නේ. ඒ තරම් දිගයි. ඒක ඔයාලා බලන්න ඕනේ. මාරම ඒ කියන්නේ මාර දුක්බරයි මේ මිනිස්සුන්ගේ ජීවිත කතාව. ඉතින් අපි මේ විදිහට අඹ මාළුවක් හදාගන්න හදන්නේ. හොඳට මේ අපේ අම්මා දැන් අඹ දාලා මේක මැටි හට්ටියක් ලිපේ තියාගෙන අපි ඔක්කොම මේකට දායක වෙනවා. අපිට පුළුවන් විදිහට බත් පාර්සල් 100ක් විතර අපිට අපි හදාගන්න තමා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක ලොකු පින් ලැබෙන කටයුත්තක්. ඒ වගේම ඊළඟ කාරණේ තමයි මිනිස්සු හිතාගෙන ඉන්න ප්‍රදේශවලට නෙවෙයි අපි හිතන්නේ මේක මහනුවරට විතරක් සීමා වෙච්ච දෙයක් කියලානේ. නාය යන ප්‍රදේශවලට විතරක්. නමුත් මේ පොළොන්නරුව, අනුරාධපුර ඔය මැද තියෙන දිස්ත්‍රික්කවලටත් මේක ලොකුවට බලපාලා තියෙනවා. ඒවයේ ක්ලිප් මම ගේන්නම් ඊළඟට මේ අපි බත් බෙදන්න යන දුෂ්කර ගම්මානේ ඔයාලට බලන්න පුළුවන්. මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ මිනිස්සු කොහොමද යාලා මේ දැන් ඉන්න තත්ත්වය කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි අඹ මාළුව මෙහෙම තෙල්ලට දාගත්තා. දාගෙන මේකට හොඳට මේ විදිහට තම්බ ගන්න තමයි හදන්නේ. අනිත් මාළු පිණි අපි හදාගත්තා. පරිප්පු එතකොට බිත්තර, සෝයා මීට් අපිට හදාගන්න පුළුවන්, ඉක්මනින් හදාගන්න පුළුවන් දේවල්. මේක ඉක්මනින් මොකද කළුවර වැටෙන්න කලින් ගෙනියන්න ඕන. මොකද අලි එනවා ඒ ප්‍රදේශවලට. ඉතින් බලන්නකෝ අපේ ගමන කොච්චර දුෂ්කරද කියලා. ඔයාලට තේරෙයි අපි යද්දි. මේ විදිහට උඹලකඩ දාගන්න තමයි යන්නේ. කිරි දාගෙන අඹ එකේ හට්ටිය නම් පොඩ්ඩක් අපිට ඉඩ මදි වුණා. අපේ ගෙදර ඇත්තටම කියනවා නම් ලොකු මේ හට්ටි නෑ. මේක මගේ මහා ගෙදර. ඉතින් මම මගේ තාත්තගේ බර්ත්ඩේ එකට ඇත්තටම කිව්වොත් මහා ගෙදර ගියා. ඉතින් ඒ වෙද්දි තමයි මේ කරදරේ සිද්ධ වුණේ. ඉතින් අපි ටක් ගාලා අපි ඔක්කොමලා එකතු වෙලා හිතුවා මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට ඔය කිරි ටිකක් දාගෙන දැන් ඔය අඹ මාළුව හදාගෙන ඊළඟට අපි ඊළඟ දෙයට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේ විදිහට අඹ මාළුව අපේ රෙඩි. දැන් ඉවරයි. උයලා ඊළඟට අපි බිත්තර ටික ගත්ත සුද්ධ කරන්න ඕනේ කියලා මේ විදිහට බිත්තර තම්බලා තමයි අපි ගෙනියන්නේ. එතකොට ගොඩාක් අපිට දාගන්න පුළුවන්නේ. ඒකින්ද මෙන්න මේ විදිහට අඹ මාළුව, බිත්තර, සෝයා මීට්, පරිප්පු බත් 100කට වගේ අපි ගහන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බත් 100ක් බඳින්න තමයි. ඉතින් මේ විදිහට අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ ඉවර කරන්න තමයි හදන්නේ. මොකද රෑ වෙන්න කලින් අපිට ය아가න්න ඕනේ. ගොඩාක් දුර අපි යන්න තියෙනවා. ඇතුළට වෙන්න වනසත්තු
එනවා. සර්පයෝ, එතකොට අලි, ඒ වගේ සත්තු අපිට මේ එන ගමනේ, ඒ කියන්නේ යන පාරේ ඉන්න පුළුවන්. ඉතින් ඒ තිබ්බත් අපි යන්නේ මේ වගේ අසරණ වෙච්ච වෙලාවේ. අපි මේ වෙලාවේ පිහිට වුණේ නැත්තම් මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට අපි පාර්සල් ටික ඔතා ගත්තා. ඊළඟ වීඩියෝ ක්ලිප් එකෙන් තමයි හැබැයි මට ගේන්න වෙන්නේ අපේ ගමන යන එක ගැන. කොහොමත් පොඩ්ඩක් කලවර වෙලා දැනුත් තියෙන්නේ. ඉතින් කට්ටිය ඔක්කොම ඉක්මනට මේ බත් ටික බැඳගන්න තමයි සූදානම් වෙන්නේ. ඔක්කොමලා වට වෙලා මේ ටික බැඳගෙන ඉතින් ඔයාලටත් පුළුවන්, මතක් කරනවා ඔයාලටත් පුළුවන් දෙයකින් මේවට